මේ වෙලාවේ ලංකාවට වෙලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි. ගොඩක් කනගාටුයි. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න පුද්ගලයෙක් විදිහට ලංකාවේ මිනිස්සු විඳින දුක මේ ස්වභාවික ව්‍යසනෙත් එක්ක හරිම සෝචනීයයි කනගාටුදායකයි. ඒ වගේ දේවල් අපි ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කවදාවත් අපිට ආය අත්විඳින්න ලැබේවා කියලා. ඒත් එක්කම පැන නගින අනිත් කාරණා ටික ඊට වඩා සෝචනීයයි. මොකද 2004 සුනාමිය ආවට පස්සේ අපේ මූල්‍ය වෙළඳපොළ කඩා වැටුණානේ. සාමාන්‍ය මට මතක හැටියට මගේ මතකය හරියනම් 130කින් විතර කඩා වැටුණා. ওই 130 බිඳ වැටිච්චි මූල්‍ය වෙළඳපොළ නැවත යථා තත්ත්වයටපත් වෙන්න වසර 4ක් විතර කාලයක් ගත වුණා. වසර 4ක විතර කාලයක් ගියා. එතකොට ඒ වසර 4 ගිහිල්ලා යථා තත්ත්වයටපත් වෙච්ච මූල්‍ය වෙළඳපොළ ඊට පස්සේ කොරෝනා වදුර පාසුක ප්‍රහාරය සහ ආර්ථික අර්බුදයත් එක්ක ආයමත් වැටුණා. නැවතත් ඒ වගේම ප්‍රමාණයකින් මූල්‍ය වෙළඳපොළ කඩන් වැටුණා ලංකාවේ. හරි. එතකොට ඊට පස්සේනේ අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දූෂිත පාර්ලිමේන්තුව අයින් කරලා අපිට දැන් පාර්ලිමේන්තුවක් අලුතින්ම ස්ථාපනය කරගත්තේ. එතකොට ඒ ස්ථාපනය කරලා ඒ බලය පිහිටුවලා පාර්ලිමේන්තු බලය හැදුවට පස්සේ අවුරුද්දක් ඇතුළත ඒ ව්‍යසන තුනෙන්ම පාස්කු ප්‍රහාරය කොරෝනා ව්‍යසනය ඒ වගේම ආර්ථික අර්බුදකින් 23න්ම කඩන් වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගලා ඊටත් වඩා ධන ප්‍රතිශතයකට අපේ රට අවුරුද්ද ඇතුළත අරගෙන ආවා. මහ දැවැන්ත පියවරක් ඒක. ඒක ඉතිහාසෙ කොතනවත් වෙලා නැති දෙයක්. ඒක මේ ආණ්ඩුවෙන් කරා. ලෝකය ඉතාමත් ශක්තිමත් විදිහට ගෝලීය සම්බන්ධතා ලංකාව දෙසට හැරුණා. ඒ හැම හැරිච්ච සම්බන්ධතාවයකින්ම උපරිම ප්‍රයෝජන අරගෙන වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ඒක යහපත් මාර්ගයට රට අරන් යන්න පුළුවන් විදිහට ගොනු කරගත්තා. හරි. ඒක ලොකු පිම්මක්නේ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ ලොකු පිම්මක් පැනලා. ඕක ලේසියෙන් වෙන දෙයක් නෙමෙයි. අවුරුදු 76ක් තිස්සේ මේ දූෂිත මජර දේශපාලනය විසින් නැතරම් නැති කරලා පොඩි පට්ටම් කරලා දාලා තිබිච්ච රටක් නෙමේ. ඒක මේක මේ වරප්‍රසාදලත් එක් පන්තියක බූදලයක් විතරයි පාර්ලිමේන්තුව හා වරප්‍රසාද. පාර්ලිමේන්තුව සහ මැති ඇමති බලතල. හරිද? ජනාධිපති වරප්‍රසාද කියන දේවල් හිතා හිටියේ. හරිද? මේ ජනතා නියෝජිතව කියන එක ඒ මිනිස්සුන්ට අමතක වෙගෙන ආවේ. අමතක වෙලා උපරිම තිබුණේ. ඉතින් ඔය කාරණා හින්දාම තමා ජාතික ජන බලවේගයේ බලයට ආවට පස්සේ පාර්ලිමේන්තු වරප්‍රසාද, මන්ත්‍රී වරප්‍රසාද, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරේ. හරිද? කප්පාදු කරාට පස්සේ මේ මට මතකයි එක ජනාධිපති කෙනෙක් කියනවා මේ අපි ඒවා පාවිච්චි කරේ නැත්නම් රටේ උද්දවණිය ඉලා යනවා. ඒ කියන්නේ ජනාධිපති අරමුදලට වෙන් කරනවා අයවැයින් ප්‍රතිපාදන ඒ ප්‍රතිපාදන මදි කියලා තවත් ප්‍රතිපාදන වෙන් කරගන්නවා. ඒ හැමදේම කරලා සැපගත්තේ මේ මිනිස්සු ගැන හිතලා නෙමෙයිලු. මේ එයාලා ගැන හිතලා නෙමෙයිලු. මේ රටේ මිනිස්සු දරිද්‍රතාවයට පෙළේ මිලදී ගැනීම බැරි වෙයි, ක්‍රය ශක්තිය නැති වෙයි. එතකොට මේ උද්දමනේ වැඩි වුණා මේ වෙනවනේ. ඉතින් ඔහොම කියලා කටකොටකින් hina. හැබැයි අපේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඒකට මේ කන් දුන්නේ නැහැ. ඒක අර අපි hina වෙලා පැත්තකට දාන කතන්දර ටිකක් තියෙනවනේ. ඒ වගේම ඒව පැත්තකට දාලා ඒ හැම දෙයක්ම මහා භාණ්ඩාගාරයට ඇතුළට අරගෙන සුරක්ෂිත කරගත්තා. ඒ සුරක්ෂිත කරගත්ත හින්දා තමා මේ වගේ ඉතිහාසයේ පළවෙනි වතාවට අවුරුදු 300කට පස්සේ ලංකාවට ආපු මේ දැවැන්ත ව්‍යසනයට මුහුණ දීලා සාර්ථකව මුහුණ දීලා මානව සම්පත හරියට කළමනාකරණය කරලා මූල්‍ය වත්කම් හරියට කළමනාකරණය කරලා මේක නිවැරදි දිශාන්තයට හරවලා ඉතාමත් කෙටි කාලයක් තුළ ජන ජීවිතයේ යථා තත්ත්වයට මිය ගියපු ආදරණීය අපේ මිනිස්සුන්ගේ ජීවිත විතරයි නැවත ආපහු දෙන්න බැරි වුණේ. අනිත් හැම දෙෙම දැන් ජනාධිපතිතුමා කියන විදිහ බලන්නකො.
මිනිස්සුන්ට මේ දේවල් දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ තමයි මේ දේවල්. මිනිස්සුන්ගේ ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් වෙන්න ඕනේ තිබුණටත් වඩා හොඳට. කවුද කතාව කලින් කියලා තියෙනවා නම් මං අභියෝග කරනවා වීඩියෝ මෙතනින් දාන්න කියලා පහලින්. එහෙම කියලා තියෙනවා. අඩුම තරමේ කියලා තියෙනවා. එහෙම කවුරුත් කියලා නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් අපිට ඇවිත් තියෙන්නේ. පාට লীලා එතකොට ඔය දැන් යූටර්න් ගහලා හැරිලා ඉන්න සෝමෙලා ඈ එතකොට දැන් ඔය පොඩ්කාස්ට් කර කර ආණ්ඩුවට මඩ ගහන ආණ්ඩුව වට්ටන්න කකුලෙන් අදින ඕ ප්‍රතිවිප්ලවයේ කොටස් අපි ඕවා දන්නවා හොඳට හරිද ඌව ඔතන සෝෂියල් මීඩියා වල යද්දී යටින් බුදු පිළිම බෙදලා රණවිරුවොත් අල්ලගෙන ඈ විශ්‍රාමික රණවිරුවොත් අල්ලගෙන එතකොට යට ඉන්න පන්සල් ටිකත් අල්ලගෙන ඈ මේවා කරන්න යනවා කියලා අපි හොඳට දන්නවා. මේක දේශපාලන වැඩක් මෙතන වෙන්නේ කියලා අපි දන්නවා. ඔය යට වෙන දේවල් වලට සෝෂියල් මීඩියා හරහා මිනිස්සුන්ගේ ඔළු හොදන එක තමයි සෝෂියල් මීඩියා වල දැන් ඔය පාට ලීලා එතකොට මහින්ද පතිරලලා ඒ ඇතුළු ඔය පිරිස දැන් ඔය පොඩ්කාස්ට් කරන පිරිස කරගෙන යන. ඒක අපි දන්නවා. ඉතින් ඒ දැනත් අපේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනගන්න උත්සාහ කරපු මේ අපේ ආදරණීය සහෝදරවරු ඉන්නවනේ. අනේ ඇක්සිඩන්ට් එකක් කරන්නේ හිතාමතා නෙමෙයි. කවුරුත් කාවවත් හප්පන්නේ හිතාමතා නෙමෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ മന്ത്രിවරු ඒ තරම් අමනුෂ්‍යෝ නෙමෙයි. ඒ තරමට මේ වගේ ව්‍යසනයක් ගොඩනගපු වෙලාවේ රෑ දවල් නොබලා නිදි නැතුව මහන්සියලා වැඩ කරන සහෝදරවරු හිතාමතා දරුවෙක්ව අනතුරටපත් කරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මේක අල්ලගෙන මේක ව්‍යසනීය වෙලාවේ මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා. අපේ සහෝදරවරුත් මේක කරනවා. ඒක කරන්න එපා. එහෙම දේවල් වෙනවා. හදිසි අනතුරු සිදුවීම් වෙනවා. ඒක හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දේවල්. ඒවා මේ අද ඊයේ නෙමෙයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවට පස්සේ නෙමෙයි ඊට කලින් ඉඳලා වෙසිද්ධ වෙනවා. මේ ලංකාවේ හදිසි අනතුරු අරන් බලන්න අවුරුද්දට දවසට කීයක් වෙනවද කියලා. එහෙම දේවල් අතර එකක් එහෙම වෙනවා. ඒක මේව කරලා මේ මිනිස්සු දුක් මහන්සියලා ගොඩනගන්න උත්සාහ කරන මේ රට ආපස්සට ඇදලා දාන්න ඒකට නිගා කරන්න උත්සාහ කරන්න එපා. මේක අපි රැක ගන්න ඕනේ. මේක අපි ආරක්ෂා කර ගන්න ඕනේ. මේක රට ගොඩ දාන්න පුළුවන් තැනක් මෙතන මේ හදලා තියෙන්නේ. නැවත මේ හොර කල්ලි වලට බලය දෙන්න උත්සාහ කරන්න එපා. මේක අවබෝධයෙන් තේරුම් අරගෙන සමාජ ජාලවල මේ කරන විවේචන සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් පස්සෙන් තියන්න. ඒක අධිකරණයක් තියෙනවා, රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා, නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ හැමදේම ඒවයි යථා ස්වරූපයෙන් සිද්ධ වෙයි. හැබැයි මේ ක්‍රියාවලියට නිගා වෙන විදිහේ දේවල් සමාජගත කරන්න එපා. ඒකට පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒක කරගෙන යයි. හැබැයි අපි පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා මේ වෙලාවේ රජයට දෙන්න ඕන උපරිම සහයෝගය දෙමු. මං ඉල්ලන්නේ ඒකයි.